මේ තියෙන්නේ Facebook page වල මොනිටයිසේෂන් ඔන් වුණාට පස්සේ පෙන්වන විදිය මම මේක proof එකක් විදියට ඕගොල්ලන්ට පෙන්නනවා. ඕගොල්ලන්ට පුළුවන් ෆොටෝස් දාලා, පෝස්ට් දාලා, වීඩියෝස් දාලා Facebook එකෙන් හම්බ කරන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම මොනිටයිස් කරගන්නේ. ට්‍රික් එක මොකද්ද? මේ හැමදේම මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි අපි පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එකට නැත්නම් ඔයාගේ page එකට එන්න ඕනේ. මෙන්න මෙතන professional dashboard කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. මෙන්න මෙහෙම ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාට ඔප්ෂන් එකක් එනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙතන ඇවිල්ලා උඩම පේලියේ තියෙන මෙන්න මෙහෙම මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම අදින්න. අදුවට පස්සේ මෙන්න මෙතන තියෙනවා පස්වෙනියට මොනිටයිසේෂන් ඔප්ෂන් එක. ඉතින් ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා තියෙනවා ඕගොල්ලන්ගේ මොනිටයිසේෂන් ටූල්ස් ටික. ඉතින් ඔයාට මේක එලිජිබල් කරගන්න තියෙන ට්‍රික් එක තමයි ඔයා මෙන්න මේක මෙහෙම තියලා ඔයා ආපහු වෙන්න ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා ඔයා මෙන්න මෙතන තියෙන ඩොට් තුන ක්ලික් කරලා ඔයාගේ page එකේ link එක copy කරගන්න. මෙන්න මේ විදියට copy link කියන option එක ක්ලික් කරගෙන ආපහු back වෙන්න. back වෙලා ආපහු ඔයා හිටපු තැනට යන්න. මෙන්න මේ විදියට ඔයගොල්ලන්ගේ professional dashboard එකට ගියා. ගිහිල්ලා මෙන්න මෙතන අන්තිමට තියෙන මොනිටයිසේෂන් ඔප්ෂන් එක ක්ලික් කරා. ක්ලික් කරලා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට තුන්වෙනියට තියෙනවා content monetization. මේකට තමයි අපි දාන photos, videos ඊට පස්සේ අපි දාන හැමදේම මේකෙන් තමයි monetize වෙන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරලා ඔයා මෙන්න මේ විදියට පහළට ගියාට පස්සේ ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා I am interested කියලා මෙන්න මේ විදියට නිල් පාට කොටුව. ඔයාට තියෙන්නේ මෙන්න මේක මේ විදියට ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාට තියෙන්නේ අන්න අර ගහගත්ත link එක මෙන්න මේ විදියට paste කරන්න. paste කරලා මෙන්න මේ විදියට type කරන්න. Please give me monetization. මම මේක පල්ලෙහා type කරලා තියන්න. ඔයාලට පුළුවන් මේක copy කරගෙන මෙන්න මේ විදියට type කරගන්න. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ විදියට ඔයාගේ link එකේ link එකයි ඔයාගේ monetization ඉල්ලන මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකයි දාලා ඔයාට තියෙන්නේ මෙන්න මේ නිල් පාට කොටුව ඔබලා submit interest කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහෙන් පෙන්නනවා interest submitted කියලා. ඔයාට මෙන්න මෙතන පල්ලෙහෙන් දාලා තිනවා දැන් මේගොල්ලෝ මේක බලලා ඔයාට අනිත් පැත්තට ඔයා eligible කියලා ඔයාට දෙන ඔප්ෂන් එක. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා කොච්චර monetization ගත්තත් වැඩක් නැහැ. ඔයාට හොඳට views ඕනේ. ඔයා කරන දේ මොකද්ද? ඔයා දැන් සින්දු කරනවා නම් නැත්නම් ඔයාගේ වීඩියෝස් මොකක් හරි ඔයා පෞද්ගලික දෙයක් තියෙනවා නම් ඔයා ඒක හොඳටම කරන් යන්න ඕනේ. හොඳට views ගන්න ඕනේ. හොඳට ඒකෙන් ඔයා earn කරන්න නම් ඔයා හොඳට ප්‍රසිද්ධ වෙන්න ඕනේ. ඉතින් හැම වෙලේම ඔයාගේ content එක කොහොමද දාන්නේ කියලා හිතන්න. එතකොට සල්ලි ටික නිකම්ම වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ මොනිටයිසේෂන් එකෙන් ඔයාලට හොඳට හම්බ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම දේශාම් ප්‍රකාශ් තවත් වීඩියෝ එකකින් හමු. බයි.